අභිරහස්මය රෝස කුසුම් දේව මාතාවන් ලොව පුරා සිටින රෝමානෝ කතෝලික බැතිමතුන්ගේ ඉමහත් භක්ත්‍යාදරයට විශ්වාසයට පාත්‍ර වූ අභිරහස්මය රෝස කුසුම් දේව මාතාවන්ගේ කතා පුවතයි අද මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නේ. රෝස විස්ටිකා නමින් රෝස කුසුම් දේව මාතා දර්ශනය සිදු වූ ස්ථානය ලෙස නම් කෙරෙන්නේ ඉතාලියේ ඇල්ප්ස් කඳු පාමුලයි. මීට අවුරුදු 59කට පෙර උතුරු ඉතාලියේ මොන්තිචියරි නම් ගම්මානයක ජීවත් වූ පියරිනා ගිලී නම් සාතු සේවිකාවකට ඇය සේවය කරන රෝහලේදී දේව මාතාවන් වහන්සේ දර්ශනය වෙනවා. එවේලෙහි දේව මාතාවන් වහන්සේ සුදු වේලයක් හිස පැළඳ ලා දම්පැහැති ඇඳුමකින් සැරසේ සිට තිබෙනවා. දෙනෙත්වල කඳුළු සහිත ශෝකාකූල මුහුණකින් සිට ඇති දේව මාතාවන් වහන්සේගේ මුහුණ කඩු තුනකින් වැසී තිබී ඇත. එසේ පියරිනාට දර්ශනය වූ එතුමිය ඇයට පවසා ඇත්තේ යාඥාව, පශ්චත්තාපය, පරිත්‍යාගය යන වදන් තුනයි. එයින් දේවමාතාවන් අදහස් කර තිබෙන්නේ මිනිසා සිය පාපයට පශ්චත්තාපී විය යුතු බව සහ පාපයට වන්දි ගෙවිය යුතු බවයි. ඉන්පසුව වරින් වර පියරිනාහට දර්ශනය වූ ජේසු මාතාවන්ව ඇයට දක්නට ලැබුණේ කලින් මුහුණ වසා තිබුණු කඩු වෙනුවට මුහුණෙහි සුදු සහ රන්වන් පැහැති රෝස මල් තුනක් ඇති ලෙසිනුයි. අනතුරුව මෙම විස්මය ජනක දේවමාතා දර්ශනය ඉතාලිය පමණක් නොව එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව සිසාරා රටවල් ගණනාවක සිටින කිතුණු බැතිමතුන්ගේ අවධානයට ලක්වන්නේ ලක්ෂ ගණන් කිතුණුවන් ඉතාලියේ මෙම දර්ශනය වූ ස්ථානය වන්දනාමාන කිරීමට ඇදී ඒමට පටන් ගැනීමෙනුයි. එහිදී ප්‍රාතිහාර්යාත්මක ලෙස ආබාධිතයන් සුවවීම, යක්ෂයන් දුරුවීම සිදු වී ඇතිසේම යම් දිනවක දේව මාතාවන් දර්ශනය වීමේදී ඉහළ අහසේ සලකුණක් සටහන් වීමද විමතිය දනවන්නක් වුණා. මෙසේ රෝසකුසුම් දේවමාතා දර්ශනයන් 1947 වර්ෂයේ ජූලි 13, ඔක්තෝබර් 22, නොවැම්බර් 16, නොවැම්බර් 22, දෙසැම්බර් 7 සහ දෙසැම්බර් 8 යන දිනවලදී සිදු වී ඇත. ඉන් වසර කිහිපයකට පසු නැවතත් 1966 වර්ෂයේ අප්‍රේල් 17, මැයි 13, ජූනි 9 සහ අගෝස්තු 6 යන දිනයන්හි දේවමාතාවන් වහන්සේ පියරිනාහට දර්ශනය වන්නේ ෆොන්ට් නේල් නම් දිය උල්පත ආසන්නයේදී. එම දිය උල්පතෙන් ජලය පානය කළ විට රෝගාබාධයන් සුවවීම වෛද්‍යවරු පවා විස්මයට පත් කළ ප්‍රාතිහාර්යාත්මක සාක්ෂියක් වුණා. මෙසේ පියරිනා තමාට දර්ශනය වූ රෝසකුසුම් දේව මාතාවන් වහන්සේගේ අනුරෝ ප්‍රතිමා සෑම තැනකම පාහේ ඉදිකර පදක්කම්ද සාදා එම සුරුවම් ෆොන්ට් නේල් නම් දිය උල්පත අසල තබා දේවමාතා ආශිර්වාදය ලබා ගනු ලැබුවා. එසේ ආශිර්වාදයට ලක් වූ දෙනෙත්වල කඳුළු සහිත අභිරහස්මය රෝසකුසුම් දේව මාතා වහන්සේගේ සුරුවම් අද ශ්‍රී ලංකාව ඇතුළුව සෑම රටකම පාහේ තිබෙනවා. කිතුණුවන් උදෙසා සිටින ප්‍රබල මැදහත්කාරිණිය වන දේව මාතාවන් වහන්සේගේ මෙම අභිරහස්මය රෝසකුසුම් දර්ශනය සත්‍ය සිදුවීමක් බවට 1958 වර්ෂයේදී අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන් විසින් බටහිර ජර්මනියේදී සනාථ කරනු ලැබුවා.